වර්මිකාස්ට් නිෂ්පාදනයේ පෙරගමන්කරු ආලෝ හෝල්ඩිංස් ආයතනයට අනුබද්ධිත ආලෝ ඇග්‍රෝ ආයතනයට තමයි අද අපි ඇවිල්ලා ඉන්නේ. සියවස් ගණනාවක් තිස්සේ අපි ජීවත් වෙන මේ මහ පොළොවට විවිධ රසායනික ද්‍රව්‍ය විවිධ විස වර්ග එකතු වෙලා මේ මහ පොළොව මියදෙමින් පවතිනවා. හැබැයි මේ මියදෙමින් පවතින මහ පොළොවට ආපහු හුස්ම දෙන්න පුළුවන් තැනකට තමයි අපි අද ඇවිල්ලා ඉන්නේ. මේ වෙන කොහෙවත් නෙමෙයි ආලෝ හෝල්ඩිං සමාගමට අනුබද්ධිත ආලෝ ඇග්‍රෝ ආයතනය. මෙතන සුවිශේෂී කතාවක් තියෙනවා. එන්න යන්න ඒ කතාව ඔබට කියන්න. ස්වාභාවික පරිසරයත් එක්ක බැඳුණු ක්‍රියාවලියක කොටසක් නේ මේ අයිසීනියා ෆෙටිඩා පොහොර නිෂ්පාදනයට දායකත්වයක් දෙන්නේ. ඉතින් ස්වාභාවික පරිසරයත් එක්ක බැඳුණු ක්‍රියාවලියක් නිසාම අපි ඒ පාරිසරික තත්ත්වයම ආලෝ ඇග්‍රෝ ආයතනය විශාල පිරිවැයක් දරමින් විශාල ඉඩකඩක් යොදා ගනිමින් ඒ වගේම විශාල ශ්‍රමයක් දරමින් මේ පරිසොඳුරු ස්වභාවික පරිසරයේ ඉදිරි කරලා තියෙන්නේ. වර්මිකාස්ට් නිෂ්පාදනය කරන්න අවශ්‍ය වෙන මූලිකම සත්වයා. එහෙම නැත්නම් අයිසීනියා ෆෙටිඩා අභිජනනය වෙන්නේ මෙන්න මේ ස්ථානයේ. අවශ්‍ය කරන සියලුම පාරිසරික සාධක සපුරමින් තමයි මේ ස්ථානයේ අයිසීනියා ෆෙටිඩාව අපි අභිජනනය කරන්නේ. ඉතින් මේ මැටි මුට්ටිවල තමයි මේ සත්වයා අභිජනනය වෙන්නේ. එන්න අපි බලමු කොහොමද යාලව මේ ස්ථානයේ අභිජනනය වෙන්නේ කියලා. මෙන්න මේ වගේ මැටි මුට්ටි ඇතුලේ තමයි මේ අයිසීනියා ෆෙටිඩා අභිජනනය වෙන්නේ. දැන් ඔබට හිතනවා ඇති නේද මේ මියදමින් පවතින මහ පොළොවට ආලෝ ඇග්‍රෝ ආයතනය හුස්ම එකතු කරන්නේ කොහොමද කියලා. ඔබ දන්නවා පාරිසරික තත්ත්වයන් යටතේ හැදුණු ගැඩවිල් පණුවව. ගැඩවිල් පණුවා ඔන්න ලෝකෙ දියුණු වෙනවා වගේම දැන් ගැඩවිල් පණුවටත් ඔන්න හොඳ ඩිමාන්ඩ් එකක් ආලෝ ඇග්‍රෝ ආයතනය එකතු කරලා තියෙනවා. නිවැරදි පාරිසරික තත්ත්වයන් යටතේ මේ ගැඩවිල් පණුවව එහෙම නැත්නම් අයිසීනියා ෆෙටිඩා එයාව නිවැරදි පාරිසරික තත්ත්වයන් යටතේ මේ ගඩවිල් පණුවව පොහොර හැදීමේ කාර්ය සඳහා තමයි ආලෝ ඇග්‍රෝ ආයතනය පාවිච්චි කරන්නේ. ස්වාභාවික පාරිසරික තත්ත්වයන් යටතේම මේ ගඩවිල් පණුව එහෙම නැත්නම් අයිසීනියා ෆෙටිඩාව ඇති කරන්න ඕනේ නිසාම තමයි මේ වගේ විශාල අංගනයක් ඉදි කරලා තියෙන්නේ. ඉතින් මෙවැනි විශාල අංගන තුල තමයි මේ අයිසීනියා ෆෙටිඩා තමන්ගේ සිය කාර්යයට දායකත්වය දක්වන්නේ. වර්මිකාස්ට් පාංශු පෝෂක පොහොර නිෂ්පාදනය කිරීමේ අවසන් අදියර කිහිපයට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ටැංකිය තුල නිෂ්පාදනය වන අයිසීනියා ෆෙටිඩා ගැඩවිල් පණුවා නිෂ්පාදනය කරන පොහොර මේ ස්ථානයට ගෙනල්ලා වේලෙන්න දානවා. මේ විදිහට වියලාගත්ත වර්මිකාස්ට් පොහොර එක අපි මේ යන්ත්‍රයට දාලා වගාවන්ට යෙදීම සඳහා සුදුසු විදිහට කුඩා කොටස් වලට වෙන් කර ගන්නවා. ඊට පස්සේ තමයි අපි මේ බහලුම් මළු වලට දාලා වෙළඳ පොළට නිකුත් කරන්නේ. නිෂ්පාදන ක්‍රියාවලියේ අවසානයේ මෙන්න මේ විදිහට පොහොර එකක් ඔබට හම්බ වෙනවා. ඒ වගේම ඔබට පුළුවන් කිලෝ 5, 10, 15 මේ ආදී වශයෙන් මේ පොහොර මිලදී ගන්න. දිවයින පුරාම වෙළඳසැල්වල අපේ වර්මිකාස්ට් පොහොර එක ඔබට මිලදී ගන්න පුළුවන්. මේ වෙනකොටත් ටැංකිය 250ක පොහොර නිෂ්පාදන කටයුතු සිද්ධ වෙනවා. ඔබ දැන් දකින්නේ අලුතින් නිදිවන අපේ ටැංකි 80ක පොහොර නිෂ්පාදනාගාරය. වර්මිකාස්ට් නිෂ්පාදනයේ පෙර ගමන්කරු එහෙම නැත්නම් ආලෝ හෝල්ඩිංස් ආයතනයේ අනුබද්ධිත ආලෝ ඇග්‍රෝ ආයතනය මේ දැවන්ත ව්‍යාපෘතියත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් ඔබට පුළුවන් ආලෝ ඇග්‍රෝ එක එකතු වෙලා මේ දැවන්ත ව්‍යාපෘතියේ තවත් පෙර ගමන්කරුවෙක් වෙන්න. නිරෝගී දිවි පැවැත්මක් පවත්වාගෙන යන්න අපිට පිරිසිදු වසවිස වලින් තොර ආහාර අවශ්‍ය කරනවා. ඉතින් එහෙම ආහාර ස්වභාවික පොහොර යොදාගෙන නිෂ්පාදනය කරන්න ආලෝ ඇග්‍රෝ ආයතනය මුල් තැන අරගෙන ඉන්නවා. ඔබටත් පුළුවන් මේ දැවැන්ත ව්‍යාපෘතිය එහෙම නැත්නම්
වෝමිකාස්ට් පොහොර නිෂ්පාදනය කිරීමේ දැවන්ත ව්‍යාපෘතියත් එක්ක එකතු වෙන්න. මහපොළොවට හුස්ම දෙන්න ආලෝ ඇග්‍රෝ අපිත් එක්ක එකතු වෙන්න ඔබටත් පුළුවන්. මේ වගේ සාර්ථකත්වයෙන් පිරුණු පරිසර හිතකාමී වගාවක් වගේම ඔබේ අතමිට සරු කරගන්නත් ආලෝ ඇග්‍රෝ එක්ක එකතු වෙන ඔයාට පුළුවන්. මේ වෙනකොටත් ලෝකෙ පුරා ලොකු එල්ලුමක් මේ වර්මිකාස්ට් පොහොර වලට තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ මහ පොළොවට අපේ යුතුයකම ඉටු කරන ගමන්ම අපේ ආලෝ හෝල්ඩින්ග්ස් අනුබද්ධිත ආලෝ ඇග්‍රෝ ආයතනයත් එක්ක එකතු වෙලා සරුසාර හෙටක් නිර්මාණය කරගන්න වගේම ඔබේ අතමිට සරු කරගන්නත් ඔබට පුළුවන්. ඉතින් බොහොම ආදරෙන් ආරාධනා කරනවා මේ වෙනකොට ලෝකෙ පුරාම වගේම රට පුරාවටම කතා බහට ලක් වෙන වෝමිකාස්ට් ස්වභාවික පොහොර නිෂ්පාදනය කිරීමේ ඒ දැවැන්ත ව්‍යාපෘතියට දායකත්වය දෙන්න කියලා වගේම මහ පොළොවට අපේ යුතුයකම ඉටු කරන්න කියලා බොහොම ආදරෙන් ආරාධනා කරනවා.